බේකස් ඇල්ල පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන් තැන්න ආශ්‍රිතව. 1845 දී බ්‍රිතාන්‍ය ජාතික සැමුවෙල් බේකර්ගේ නමින් මේ ඇල්ල හැඳින් වූවත් ගෝනගල ඇල්ල යන සිංහල නමිනුත් මේ ඇල්ල හඳුන්වනවා. මීටර් 22ක් උස මේ ඇල්ල වට කරමින් විශාල වීමන ශාක දැක ගන්න පුළුවන්. ගෝනගල ඇල්ල බෙලිහුල් ඔයේම කොටසක් විදිහට හඳුන්වන්න පුළුවන්. හෝටන් තැන්නට එන බොහෝ දෙනෙක් බේකස් ඇල්ලට එන්න අමතක කරන්නේ නැහැ. සමහර දවස්වල උදේ වරුවේ හෝටන් තැන්නේ තැනින් තැන හමුවන ගෝනුන් මේ ඇල්ල අවටත් දැක ගන්න පුළුවන්. ගෝනගල ඇල්ල යන නමය දෙන්නට ඇත්තේ මේ නිසාමයි. බේකස් ඇල්ලේ ජලය එකතු වන සමහර ස්ථාන මීටර 12ක් පමණ ගැඹුරක් සටහන් වෙනවා. අනාරක්ෂිත ස්ථාන බොහෝමයක් මේ ඇල්ල පාමුල තිබෙන නිසා දියනෑමෙන් වැළකී සිටීමට කටයුතු කරන්න. ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියේ මේ ප්‍රදේශයට ආවේනික ජලජ ජීවීන් වාසය කරනවා. වසරේ බොහෝ කාලයක් ඇල්ල අවට දැඩි සීතලක් හා මීදුම් තත්ත්වයක් දැක ගන්න පුළුවන්. හෝටන් තැන්න හරහා මේ ඇල්ලට ඇතුල් වන ප්‍රධාන පිවිසුම වැටී තිබෙන නිසා ඇල්ල අසලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙන ඒම සම්පූර්ණයෙන් තහනම්. ඒ නිසාම මේ ගෝනගල ඇල්ල දූෂණයට ලක් වෙලා නැහැ. මේ විදිහට ඔබ සංචාරය කරන අනිකුත් ස්ථානවල හැසිරෙන්න පුළුවන් නම් කිසිම සංචාරක ස්ථානයක් සංචාරකයන් නිසා දූෂණය වෙනවා කියන චෝදනාව එන එකක්